ඔයාලගේ ලැප්ටොප් එකේ බැටරි එකේ කන්ඩිෂන් එක. ඒ කියන්නේ බැටරි එකේ දැනට පවතින තත්ත්වය බලා ගන්න පුළුවන් බොහොම පහසු ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක බලාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒකෙන් ඔයාලගේ බැටරි එකේ කන්ඩිෂන් එක, ඒ කියන්නේ දැනට තියෙන තත්ත්වය කොහොමද? ඒක මාරු කරන්න අවශ්‍යයිද? එහෙම නැත්නම් ඒක දැන් හොඳ තත්ත්වයේ තියෙනවද කියන එක ඔයාලට තහවුරු කරගන්න මේක ඊටමත් ප්‍රයෝජනවත් වෙවි. ඉතින් ඒක කරන්න මෙන්න මේ විදිහට ඔයාලගේ Windows operating system එක තියෙන කම්පියුටර් එකේ ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ කම්පියුටර් එකේ run window එක open කරගන්න එක. ඒකට ඔයාලගේ keyboard එකේ Windows key එකයි R අකුරයි එකට press කරන්න මේ විදිහට. එතකොට ඔයාලගේ run command execute කරන්න පුළුවන්. මෙන්න මේ run window එක open වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතන මෙන්න මේ විදිහට type කරන්න. ඔයාලා type කරන්න ඕන power CFG ඊට පස්සේ space එකක් එපාර ඉදිරියට ඇලයිර ඒ කියන්නේ forward slash ඊට පස්සේ battery report BATTERY REPORT power CFG battery report කියලා type කරලා මෙහෙම okay කියලා දෙන්න. එතකොට ඔයාලා දකින්න ඇති අර command line එකේ window එකක් open වෙලා close වෙලා ගියා. දැන් අපේ battery report එක ඇවිල්ලා තියෙන්නේ. අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒක save වෙලා තියෙන්නේ ඔයාලගේ PC එකේ. මෙන්න මේ location එකේ ඔයාලා යන්න ඕන. ඔයාලගේ Windows operating system එක install කරලා තියෙන drive එකට, මෙන්න මේ C drive එකට. ඊට පස්සේ මෙතනින් ඔයාලා මෙන්න මේ users කියන folder එක open කරන්න. ඊට පස්සේ ඔයාලා දැන් log වෙලා ඉන්න user account එක. ඒ කියන්නේ මගේ නම් මෙන්න මේ G1 කියන user account එක තමයි මම දැන් log වෙලා ඉන්නේ. ඉතින් මම යන්න ඕන මෙන්න මේ G1 කියන folder එකට. ඊට පස්සේ ඔයාලා locate කරගන්න මෙන්න මේ විදිහට HTML file එකක් save වෙලා ඇති battery dash report කියලා. මෙන්න මේක තමයි ඔයාලගේ battery report file එක. ඔයාලට තියෙන්නේ ඔයාලගේ web browser එකෙන් මේක open කරගන්න එක. ඒකට ඔයාලා මෙන්න මේ විදිහට මේ file එක උඩ click කරලා මේ විදිහට right click කරලා open with කියලා ඔයාලගේ web browser එක තෝරලා දෙන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලගේ battery report එක පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ ඔයාලගේ laptop එකේ battery එකේ දැන් තියෙන තත්ත්වය පෙන්නන report එක. ඔයාලට බලා ගන්න පුළුවන් computer එකේ model එක, BIOS version එක ආදී සියලු විස්තර මෙතන පෙන්නනවා. මෙන්න මේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ battery එකේ විස්තර. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මෙතනදී ඔයාලා විශේෂයෙන්ම අවධානය දෙන්න ඕන දේ තමයි මෙන්න මේ design capacity එකයි මෙන්න මේ full charge capacity කියන එකයි දෙක අතර තියෙන වෙනස. ඉතින් ඔයාලට ඔයාලගේ battery එකේ තත්ත්වය බලා ගන්න අවශ්‍ය නම් ඔයාලා කරන්න ඕන මෙන්න මේ design capacity කියන අගය ඔයාලගේ භාග සංඛ්‍යාවක හරය විදියට ලියලා ඊට පස්සේ මෙන්න මේ full charge capacity කියන අගය ඔයාලගේ භාග සංඛ්‍යාවේ ලවය විදියට ලියලා ඒකේ ප්‍රතිශතයක් අරගන්න. මම හිතනවා මම කියපු දේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ ඔයාලගේ භාග සංඛ්‍යාවේ ඉරෙන් යට මෙන්න මේ අගයත්, ඒ කියන්නේ design capacity කියන අගයත්, භාග සංඛ්‍යාවේ ඉහළ කොටසේ මෙන්න මේ අගයත්, ඒ කියන්නේ මෙන්න මේ full charge capacity කියන අගයත් සඳහන් කරලා ඒකේ ප්‍රතිශතයක් අරගන්න. එතකොට ඒ ප්‍රතිශතයේ අගය 90ත් 100ත් අතර තියෙනවා නම් ඔයාලගේ බැටරි එක හොඳම මට්ටමේ, ඒ කියන්නේ හොඳම කන්ඩිෂන් එකේ තියෙනවා කියලා අදහස අරගන්න පුළුවන්. ඒ වගේමයි ඒ percentage එක 80ත් 90ත් අතර තියෙනවා නම් ඒත් ඔයාලගේ බැටරි එක හොඳ මට්ටමක තියෙනවා කියන අදහස ඔයාලට අරගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලගේ ඒ ප්‍රතිශතය 70ත් 80ත් අතර තියෙනවා නම් ඔයාලගේ බැටරි එක ගැටලුවක් නැහැ. නමුත් දැන් ටිකෙන් ටික බැටරි එකේ quality එක තත්ත්වය බාල වීගෙන යනවා කියන අදහස ඔයාලට අරගන්න පුළුවන්. ඒ වගේමයි ඒ අගය 70ට අඩු නම් ඔයාලගේ බැටරි එක කෙමෙන් weak වෙගෙන, ඒ කියන්නේ දුර්වල වීගෙන යනවා කියන අදහස ඔයාලට අරගන්න පුළුවන්. අවසාන වශයෙන් මේ percentage එක 50ට වඩා අඩු අගයක් පෙන්නනවා නම් ඔයාලගේ බැටරි එක replace කරන්න, ඒ කියන්නේ නැවත ප්‍රතිස්ථාපනය කරන්න සුදුසු, ඒ කියන්නේ යෝග්‍ය තත්ත්වයට පත් වෙලා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඒ කියන්නේ ඔයාලගේ බැටරි එක ගොඩක් weak කියන අදහස ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ ටිප් එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට මේ වගේ tips දැනගන්න ඕන නම් Observer එක subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.